මට පුදුම සහගත සිද්ධියක් හම්බ වුණා. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සත්පුරුෂ ඇසුර නිසා එක තරුණයෙක් මහාන වෙලා අවුරුදු 20000ක් බඹසර සිල් රැක්කා. අවුරුදු 20000ක් ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. බලවත්ව සිහිය නොවන දියුණු කළා. මේ ජීවිතේම නිවන් දකින්න ජීවිතේම කැප කළා. නමුත් ඔහු ඒ තෙරුන් වහන්සේ අපවත් උනේ රහත් වෙලා නෙවෙයි. මගපල් ලැබලා නෙවෙයි. ඒ පින්බලෙන් දෙවියන් අතරට ගිහිල්ලා මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ බඹසර රැකපු කෙනෙක් නිසා හරි ලස්සනයි කොල්ලා. හරි කඩවසම්. සොඳුරු කතා බහ. අන් අය වශී වෙන ජීවිතයක්. හැබැයි මෙයාට ඇසුරු කරන්න ලැබුණේ පාප මිත්‍රයෝ. කොල්ලෝ කියනවා බලාපන් උඹ දිහා බලන විදිහට මං දිහා බලන්නේ නැණි කවුරුවත්. උඹලට ලැබෙන chance එක අතහැර ගන්න එපා කියලා අර තරුණ කොල්ලගේ හිත රාගෙන් ඇවිස්සුවා. අර තරුණ ඉලන්දාරි කොල්ලා විවාහ වේකුත් වෙලා තියෙද්දි වැරදි කාම සේවනයේ යෙදුණා. ධන බලය, රූප බලය, අනිත් අයගෙන් එන ආකර්ෂණය ඒකත් එක්ක මට පුදුමේ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් බඹසර රැකපු කෙනා පාප මිත්‍ර ආශ්‍රයෙන් සල්ලාල ජීවිතයක් වුණා. බලන්න ඉතින් අපි මේ පැවිදි ජීවිතේ ඒ උග්‍ර ප්‍රතිපදාව ඉදිරියේ අපේ මහානකම චූට්ටයි අපේ ප්‍රතිපදාව. ඒ ඇත්තෝ ගත පච්චාගත වඩලා අවුරුදු 20000ක් මහාන වෙලා හිටපු අය. අද කාලේ අවුරුද්දක් දෙකක් මහාන වෙලා ඉන්නේ කොච්චර අමාරුද? එහෙම කෙනෙක්ගේ ජීවිතේත් එහෙම වුණා නම් කල්පනා කළ යුතුයි ඔබ මේ භයානක සංසාරේ ඔබ කවුරු වෙලා ඉපදෙයිද කියලා. මැරිච්ච ගමන් නිරේ. අවුරුදු 20000ක් මහාන වෙලා හිටපු කෙනත් නිරේ ගියා කියන්නකො. බොහෝ කාලයක් දුක් විඳිලා සිටු පවුලක ඉපදුන අම්මගේ බඩේ කෙල්ලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ 20000ක් මහාන වෙලා හිටපු කෙනා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ස්ත්‍රියක් වුණා. කවුරුත් ආදරේ නැහැ. සැලකිල්ලක් නැහැ. ගණන් ගන්නෙ නැහැ. වැරදි කාම සේවනයේ විපාක. විවාහ කළා දුන්නා සිටු කුමාරයෙකුට. ආදරේ නැහැ. වැරදි කාම සේවනයේ විපාක. උන්නද මලාද කියලා අහන්නේ. කෑවද බීවද කියලා අහන්නේ. ඔයාට සනීපයිද අසනීපයිද කියලා අහන්නේ. ගෑණියෙක් ඉන්නවද කියලා මිනිහට ගාණක්වත් නැහැ. ඈ සංසාරේ වැරදි කාම සේවනය කරපු එකේ විපාක. මෙයාට දරා ගන්න බැරුව මේ දුක ගිහිල්ලා මිනිස්සයාගෙන් ඇහුවා මං ඔයාට ආදරේ. එක දවසක් අහන්නකො මං සනීපෙන් ඉන්නවද කියලා. එක දවසක් අහන්නකො මං කෑවද බිව්වද කියලා. ඔයා හොඳින්ද කියලා එක දවසක් අහන්නකො මගේ කනට ඇහෙන්න. මට වෙන සැපක් එපා කිව්වා. එහෙම අර දුකට කෙල්ල අහගෙන යනකොට අර බැඳපු කෙනාට දුක හිතුණා. දුක හිතලා කිව්වා අනේ සොඳුරි ඕව ගණන් ගන්න එපා. ඔන්න හිට මඟුල් ගෙදරක් තියෙනවා අපි දෙන්න එකට යන්. අර කෙල්ලට ලෝකයක් සතුට. රෑ ඉලි වෙනකල් නිදි මරාගෙන පහුවදා අඳින්න ඕන ඇඳුම් ටික හැදුවා. සුවඳ ටික හැදුවා. උදේම නැගිටලා ඇඳුම් ඇඳගෙන සුවඳ කරගෙන කෑම කන්නෙත් නැතුව ස්වාමියා එනකල් ඉන්නවා යන්න. ස්වාමියා මඟුල් ගෙදර තනියෙන් ගියා. අරයට එන්න කිව්වා කියලා අමතක වුණා. වැරදි කාම සේවනයේ විපාක. මෙයා කඳුළු සලසලා මාලිගාවේ උඩට වෙලා බලාගෙන ඉන්නවා ගින්දරක්. අන්න එකල පසේ බුදුරජාන් වහන්සේලාගේ යුගයේ ගන්ධමාන පර්වතේ
මංජූසක රුක්ෂි මුල සමාධියෙන් වැඩ ඉන්න පසේ බුදුරජාන් වහන්සේ දැක්කා කාශ්‍යප බුද්ධ ශාසනයේ සිල් පුරපු කෙනෙකුට සංසාරයේ අසත්පුරුෂ ඇසුරින් වැරදිලා ඈ ස්ත්‍රියක් වෙලා අකනිටාවට නැගෙන පපුවේ ගින්දරකින් ඉන්නවද සෝසුසුම් හෙලහෙලා ඔහු සංසාරයේ පුරපු මහානකමට මම වටිනාකමක් දෙන්න ඕන කියලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් වැඩලා ගමේ ආරම්භයේ ආකාශයෙන් බිමට වැඩලා පාගමනින් සිටුමැදුරේ මිදුලට ගියා. සංසාරයේ කසාවත දරාගෙන අවුරුදු 20000ක් හිටපු හුරුවට අඬා හිටපු සිටු කුමාරිට කසාවත දකින්නකොට ඉන්න තට්ටු අමතක වුණා. දුවගෙන ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා ඇඬුවා. ඔය විරාගී ජීවිතේ මට නෑ නේ කියලා. ඔය ශාන්තිය මට නෑ නේ කියලා. දෝතේ තියෙන පාත්‍රයට සේවකයන්ට කියලා දම් බෙදුවා. නෙළුම් මල් ගෙනල්ලා ඉස්සා. ඉහළ කිව්වා ඔය මූණේ තියෙන ශාන්තිය විරාගී බව මටද ලැබේවා. ඊළඟට මට මේ ස්ත්‍රී ශරීරයක් එපා. දුක් විඳින ස්ත්‍රී ජීවිතයක් මට එපා. ඈ පැතුවා. ඒ බණ පොතේ තියෙනවා පිදිය යුතු වූ පසේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් ලැබියස වැඳ වැටි ප්‍රසන්න සිතින් කරපු උපහාරයේ ඉදිරියේ දුරු වර්ණ වෙලා ගිය තඹ භාජනයක් ඇඹුල් බෙහෙතක් යොදලා පිහදනකොට රත්තරම් පාට වෙනවා වගේ සංසාරයේ ඇගේ කර්ම විපාකය ෂේ වෙලා ගියා කියනවා පසේ බුදුරජාණන් වහන්සේට වඳිනකොට කර්ම විපාකේ ෂේ වුණා කියලා. ඒ මොහොතේම මතක් වුණා කියනවා මිනිස්සයාට මං අරයට ලැහැත් වෙලා ඉන්න කිව්වනේ කියලා. බලන්න කර්මයේ ගෙවිච්ච ගමන් මතක් වුණා. එයා ඉක්මනට ඇවිල්ලා මෙයාව ගෙන්නන්න ගියා. මැරෙනකල් වෙන ස්ත්‍රියක් ළඟට ගිහිල්ලා නැහැ මිනිස්සයා. ඈ මැරුණා. මැරිච්ච ගමන් දෙවියන් අතර ඉපදුනා. නෙළුම් මලක දිව්‍ය කුමාරයෙක්. පදුම දිව්‍ය පුත්‍රයා. ඔහු මනුස්ස ලෝකේ ඉපදුනා රජපෞලක. ගිහි ජීවිතේ කලකිරිලා පැවිදි වුණා. පසේ බුද්ධත්වයට පත් වුණා. ඉතින් මට පුදුම තැන් කීපයක් තියෙනවා. එකක් පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් සිද්ධ වෙන දේවල්. පසේ බුදු වෙන්න ඉරණමක් තියෙන කෙනෙකුටත් ජීවිතේ ඔහොම වෙනවා නම් අපි ගැන කවර කතාවද? අපි ගැන කවර කතාවද? ඒකයි කොල්ලන්ට කියන්නේ කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔයාලට වැරදෙන වැරදිල්ලකින් ඔයාලා කෙල්ලෙක් වුණ දවසට ඔයාලා නිකන් සල්ලම් වෙලා යයි. එදාට ස්ත්‍රියක් විදිහට විඳවයි අහස පොළව නෝලන තරමට ස්ත්‍රීන්ගේ ජීවිතත් එක්ක කොල්ලෝ සෙල්ලම් කරන්න එපා. මේ පිරිමිකම ස්ථිර නැහැ. අනිත් එක තමයි ඇගේ එවැනි කර්මයක් ෂේ වෙලා ගිය පසේ බුදු කෙනෙකුට පුදනකොට මං අහන්නේ මේකයි. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා පසේ බුදුරජාණන් වහන්සේලා 109කට පුදනවාටත් වඩා ලෞතර සම්බුදුරජාණන් වහන්සේ නමකට වඳිනකොට ඒ පින මහත්ඵලයි මානිසංසයි. පින්වතුනි, කර්ම විපාක වලින් බැටකකා ඉන්න පින්වතුනේ, සංසාරේ වැරදිලා සසරට වැටුණ පින්වතුනේ, ලෞතර බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ යන්න. ජයශ්‍රී මා බෝ සමිඳුන් රුවන්වැලි මහන්සෑය, ශ්‍රී අඟුලිමාල මහන්සෑය, උතුම් පසේ බුදු විහාරය, සත්බුදු විහාරය, සත්බුදු සෑය, මියුගුණ මහන්සෑය, ශ්‍රීපාද පත්මය, කිරිවෙහෙර, කොච්චර තැන් තියෙනවද වඳින්න? ලිඳේ ඉන්න ගෙම්බා වගේ විඳවා කර්ම ගෙව ඔය ගෙවල් වලට වෙලාම නිකම්ම මූසල වෙලා යන්න එපා. ඔය කරදර ගොඩේම යන්න බුදුන් වඳින්න.
කවුද දන්නේ ඔබගේ කර්මය ගෙවෙන්නේ සෑය වඳිද්දී කියලා. සමහර කර්ම ගෙවෙන්න 100 වතාවක් සෑය වඳින්න ඕන. 100 වතාවක් බෝධිය වඳින්න ඕන. දහස් ගණන් දෝතින් මල් පිදෙන්න ඕන. මල් කන්දක් අතින් ගොඩ වෙන්න ඕන. තමන්ගේ කර්මය ගෙවිලා යන්න. ඒ නිසා විඳවා ඕකෙම නැහෙන්නේ නැතුව පූජාච පූජනීයානම් පිදිය යුතු දේ පුදන්න ඊතර වෙන පරිසරයේ හැදේවි. ඒකට කියනවා පතිරූපදේශ වාසෝච. ඊතර වෙන පින ඊතකොට එයි. පුබ්බේච කත පුඤ්ඤතා. ඊතකොට ඔයාලගේ ජීවිතේට හරියාවි. අත්ථ සම්මා පනිදීච ඒතම් මංගල මොත්තම.